Streaming live all day, every day at pvfm.org.au. ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ වෙලාව රෑ 8යි විනාඩි 11යි. අද මුල්ම වැඩසටහන අතිශය සුවිශේෂී වැඩසටහනක්. මේක ලාංකික අපට විතරක් නොවෙයි, මුළු ලෝකයේ පුරාවටම ඉන්න හැමෝටම වැදගත් මාතෘකාවක් කතා කරන්නට යන්නේ. මේ වෙලාවේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරේ මේ වැඩසටහන් ඉන්න අය වගේම රටවල් 70ක ඉඳලා අපිත් එක්ක එකතු වෙන ඔබටත් මේ වැඩසටහන අතිශය වැදගත් වෙයි කියලා මා විශ්වාස කරනවා. මොළය හා ස්නායු සම්බන්ධ ගැටලු ගැනයි අද අපි මේ කතා කරන්නට සූදානම් වෙන්නේ. මහාචාර්ය තිස්ස විජේරත්න මැතිතුමාව අපි ගෞරවයෙන් මැදිරියට කැඳවාගෙන ආවා. එතුමා තමයි මෙල්බන් වෙස්ටර්න් මහරෝහලේ ස්නායු රෝග සහ ඒ වගේම අංශභාග රෝග ඒකකයේ අධිපතිතුමා, ප්‍රධානියා, ඒ වගේම අධ්‍යක්ෂකතුමා. ලෝක ස්නායු සංවිධානය සැසියේ ලෝක ස්නායු සැසියේ ට්‍රස්ටි කෙනෙක් විදිහටත් වැඩ කටයුතු කරන, ඒ වගේම ඒ සැසියට එහෙම නැත්නම් ඒ ආයතනයට ගිය ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයාත් මහාචාර්ය තිස්ස විජේරත්න මහත්මයා. මුලින්ම අපි ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් පැතුම්. ආයුබෝවන් ඔබේ අසන්නන් සියලු දෙනාටමත් ඔය මහද්වීප හයම සහ රටවල් 70කටත් වඩා ඉන්න, ඒ වගේම අපේ ආදරණීය මෙල්බර්න් වල ඉන්න අපේ ජනතාවටත් මේ වෙලාවේ ආදරයෙන් සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම කාර්ය බහුල කාලවකවානුව, මොකද ගිය සතියේ තමයි ලෝක ස්නායු සැසිවාරයේ 27 වෙනි සැසිය පැවැත්වෙන්නේ. ඒකට ඔබ දකුණු කොරියාවේ සෝල් නුවරට ගියා. ගිහිල්ලා ආපු ගමන්ම තමයි අපි මේ අල්ලගත්තේ. ඔව්, ඒක අර මේ භාරකාරයෙක් හැටියට ඉන්න නිසා සැසිය තිබුණේ දවස් 4ක් වුණාට දවස් 8ක් විතර ඉන්න වුණා. එන්න පටන් ගන්න දවස් 2කට විතර ඉස්සෙල්ලා ගිහිල්ලා ඉවරුණාටත් දවස් 1කමාරකට විතර පස්සේ තමයි මට එන්න පුළුවන් වුණේ. මහාචාර්යතුමාම තමයි මේ ලෝක මොළය සම්බන්ධයෙන් දිනයක් ඇති කරලා ඒක නිර්මාතෘවරයා බවටත් ඔබතුමාගේ නමනේ ලියවෙන්නේ. අපිට හරි ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයෙක් විදියට සහ මේ ශාස්ත්‍රයේ පරතරටම ගියපු කෙනෙක් විදියට. මොනවද මේ පාර 27 වෙනි ලෝක ස්නායු සැසියේදී කතා කරේ? ඉතාමත්ම කනගාටුදායක වාර්තාවක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොළය පිළිබඳ කලාපයේ අධ්‍යක්ෂිකාව වන වෛද්‍ය තරුන් ඩුවා කියන කෙනා අපේ ආරාධනයෙන් ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා එකට ඉදිරිපත් කරා ලෝකයට. මේක මම කනගාටුදායකයි කියලා කිව්වේ පළවෙනි වතාවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකෙට මෙහෙන්න අපිත් එක්ක එකතු වෙලා කියනවා මේ වාර්තාව ඕන එක්කෙනෙකුට WHO නියුරොලොජි රිපෝට් කියලා ගැහුවොත් එහෙම Google කරපුවම බලා ගන්න පුළුවන් හොඳ පින්තූරත් එක්ක. සරලව ගත්තොත් එහෙම අද ලෝකේ ඉන්න ජනගහනයෙන් 143කට, ඒ කියන්නේ හැම දෙන්නෙකුගෙම එක්කෙනෙකුට වගේ ස්නායු රෝගයකින් එහෙම නැත්නම් මොළේ රෝගයකින් පීඩා විඳින බව තමයි ඇය ඒ කරපු සමීක්ෂණ වලින් අරගෙන පෙන්නුවේ. මේකේ අනිත් කනගාටුදායක පැත්ත මේ 143ට හැම වයස් කාණ්ඩයක්ම ඇතුළු වෙනවා. කුඩා දරුවන්, තරුණ අය, මැදිවියේ අය, වැඩිවියේ අය, වයස් ભેදයක් නැතුව. අනිත් කාරණය ඕනෑම රටක අපි දන්නවා දරිද්‍ර පළාත් තියෙනවා, හොඳ සුඛිත මුදිත පළාත් තියෙනවා. ඒ දරිද්‍ර පළාත්වල ඉන්න ජනගහනයට සහ අපි වගේ සංක්‍රමණික ජනතාවට වගේම මුල් පදිංචිකාර වෙන පිරිස් එක රටවල ඉන්න, කැනඩාව වේවා, මෙහි වේවා, ඇමරිකාව වේවා, එංගලන්තේ වේවා, මේ පිරිස් වලට වැඩිපුර පීඩා විඳින බවත් මේ වාර්තාවෙන් පෙන්වුම් කරලා තිබුණා. අනිත් කාරණය සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ හා සම්බන්ධව වැඩ කරන් ඉන්න අය, ඒ කියන්නේ මං වගේ විශේෂඥ වෛද්‍යවරු විශේෂයෙන් මඩුයි, සමහර රටවල නෑ. සමහර රටවල ඉන්න ගාන දසලක්ෂයකට භාගයක් විතර, සමහර රටවල ඇත්තෙම නෑ. ඒ වගේම ඔබ දන්නවා, ඒ කියන්නේ මේ ශාස්ත්‍රයේ වෙදකම් කරනකොට අපිට විතරක් තනියෙන් මේක අපුඩි ගහන්න බෑනේ. ඒ හා සම්බන්ධ විශේෂඥ පුහුණුව තියෙන හෙදියන් ඉන්න ඕන. එතකොට වෙනත් පැරාමෙඩික් කියන, ඒ කියන්නේ ඒ වගේ අය ඉන්න ඕන. ඊට අමතරව බෞද්ධ චිකිත්සකවරුන්, කතන චිකිත්සකවරුන්, පෝෂණ වේදිනියන් ඒ වගේ අය ඉන්න ඕන. ඒ අයගෙත් දරුණු අඩුවක් තියෙන බව කියලා තියෙනවා. එතකොට අපිට පේන හැටියට අපි කබලෙනුත් කබලටත් වැටිලා, කබලෙන් ලිපටත් වැටිලා, එහෙමත් තියෙද්දී
කවුරු ඔබ කාගෙන් හරි ඇහුවොත් එහෙම මොලේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා මට සහතික කරලා කියත හැකි ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ඇහුවත් 100%කට විතර වඩා අඩු පිරිසක් තමයි මොලේ සෞඛ්‍ය කියන්නේ මෙන්න මේකයි කියලා කියන මට්ටමට දැනුවත් කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ අවාසනාවකට වගේ. මහාචාර්යතුමා මම ඊළඟට අහන්නත් බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්නෙම තමයි මොකද මේ මොකක්ද මේ මොලේ සෞඛ්‍ය කියලා කියන්නේ කියන කාරණාව. ඒකට හේතුව තමයි මේක අතිශය වැදගත් මේ වාර්තාවක්නේ ලෝකෙන් භාගයටම මොලේ සම්බන්ධ හෝ ස්නායු සම්බන්ධ ලෙඩ රෝග තියෙනවා කියන එක. දැන් අපිට තුවාලයක් ඇඟේ තියෙනවා නම් දතක් කියනවා නම් එහෙම නැත්නම් චර්ම රෝගයක් තියෙනවා නම් අපිට ඒක පේනවා හෝ දැනෙනවා. කොහොමද මේ මොලය ආශ්‍රිතව මේ රෝග තියෙනවා කියලා අපි දැනගන්නේ ස්නායු ආශ්‍රිතව රෝග තියෙනවා කියලා දැනගන්නේ සහ ඇය අර ඉදිරිපත් කරපු වාර්තාවේ මේ මොලේ සහ ස්නායු සම්බන්ධයෙන් මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් ඉන්නවා කියන්නේ මොන වගේ රෝගද ඔය කතා කරන්නේ? ඔබ කියන්නේ ප්‍රශ්න මාලාවක් මගෙන් ඇහුවේ. අපි එක එක ටික ලියාගෙන යන්. අපි ඉස්සෙල්ලා මෙහෙම පටන් ගමුකෝ. මිනිස් මොලේ කියන්නේ මොකක්ද කියලා අහපුවම හැමෝම දන්නවා හිස් කබල ASCII තියෙන මල්ගෝවා ගෙඩියක් වගේ තියෙන අවයවයකට තමයි මොලේ කියන්නේ කියන එක හුඟක් මිනිස්සු දන්නවා. සමහර දන්නේ නැති අය ඇති. එහෙම හිටියට ඉඳලා හිටලා කාට හරි තරහ ගියාම ඔයාලට මොලේ නැද්ද කියලා වගේ කිව්වට මං හිතන්නේ මොලය ගැන හොඳ අවබෝධයක් මිනිස්සුන්ට තියෙනවා කියලා. ඒක හරියට මේ කෝපි බොනකොට බෞද්ධ දර්ශනය කතා කරනවා වගේ. කෝපි බොනකොට බෞද්ධ දර්ශනය කතා කරන එකයි ඇත්තටම බෞද්ධ දර්ශනය පිළිපදින එකයි මන් දකින හැටියට දෙකක්. දැන් මිනිස්සුන්ට කරණීයමෙත්ත සූත්‍රයේ උදේ ඉඳලා හවස වෙනකන් ලක්ෂ වාරයක් කියත හැකි. ඒ වගේම කෙනෙකුට ඒකේ අර ඉස්සෙල්ලා කියලා තියෙනවනේ කරුණු 14ක් හිතේ මෛත්‍රිය පළපදියම් කරන් ඉස්සෙල්ලා කොහොමද මේක හදන්න ඕන කියලා. ඔය සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී යන ආදී වශයෙන් ඒ හැම වචනයකම සිංහල තේරුමක් තියෙනවා. ඒ ටික කරාට පස්සේ තමයි හිතේ මෛත්‍රිය හදන්න ඕන කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියන්නේ මට තේරෙන හැටියට. ඒකත් කියලා තියන්නේ අර එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට කිසිම පැකිලීමක් නැතුව ආදරය කරනවා වගේ දිගට පළලට උඩට හරහට මෛත්‍රී කරන්න කියලා තමයි ওই සූත්‍රයේ තියෙන්නේ. ඒ වුණාට මම මේ ප්‍රශ්නේ අහලා තිනවා ලංකාවේ කරපු වැඩමුළුම 150කට 200කට වැඩි කවුරුවත් මට කියලා නැහැ. කීයක් තියෙන්නේ කියලාත් නැහැ. මේ 14ක් තියෙනවා කියලා මං කිව්වට 3ක්වත් කාටවත් කියන්න පුළුවන් වෙලා නැහැ. හොඳ උගත් නැනවත් මිනිස්සු ඉන්න තැන්වල මං කතා කරද්දි මං එතෙන්ට ඒක ගෙනාවේ අර මොලේ ගැන එහෙම කතා කරාට මොලේ ගැන නොදැනුවත්කම තියෙන බව තමයි අපිට පේන්න තියෙන්නේ කියන එකට. දැන් මේ තව ටිකක් අපි සංකීර්ණව ගත්තොත් එහෙම මොලේ කියලා කියන්නේ විදුලි කම්බි නියුරෝන කියලා කියන විදුලි කම්බි බිලියන 100ක් විතර එකතු වෙලා මේ බිලියන 100 එකිනෙකාට හන්දියක් ගානේ අපි හන්දියට කියන උපාගමය කියලා සිංහලෙන් සයිනැප්ස් කියලා කියනවා බටහිර වෙදකමේ. මේ වගේ සයිනැප්සස් නැත්තම් මේ වගේ හන්දි ට්‍රිලියන 10ක් විතර තියෙනවා කියලා ගණන් හදලා තියෙනවා දැනට කරලා තියෙන පරිශන වල හැටියට. මොලේ ඇතුළේ විතරක්. මොලේ ඇතුළේ විතරක්. එතකොට මේ ටික තවත් මං සරල කරලා ගත්තොත් එහෙම අපි ජීවත් වෙන පෘථිවියේ තියෙන ශීරපතේ කියන මන්දාකිනියනේ. ඒ ශීරපතේ කියන මන්දාකිනියේ මෙච්චර තරු නැහැ. ඒ කියන්නේ මේ ගානට තරු නැහැ. ඒ කියන්නේ ඒ තරම් සංකීර්ණ අවයවයක් තමයි මේ මිනිස් මොලේ කියලා කියන්නේ. එතකොට මේ මොලේ නිසා තමයි පැතුම් මෙතෙන්ට මේ දඩිබිඩි ගාලා ඇවිල්ලා අටට ඇවිල්ලා මේ සින්දු මන් දානවා මෙහෙම මම මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා ඔයා හිතාගෙන ඒක ප්ලෑන් කරගෙන ඒක හරියට ඒ වචන හසුරවලා සේරම කරන්නේ ඔයාගේ මොලෙන්. එතකොට අපේ මේක අහන් ඉන්න අපිට බැන හරි කැමැත්තෙන් හරි අහන් ඉන්න අසන්නෝ මේක අහන් ඉන්නෙත් ඒගොල්ලන්ගේ මොලේ නිසා. තරහ ගියා නම් තරහ යන්නෙත් මොලේ නිසා. එහෙම නැත්තම් කැමැත්තෙන් අහගෙන ඉන්නවා නම් අපි කියන ආදරයක් හිතෙනවා නම් සෙනෙහසක් හිතෙනවා නම් ඒක හිතෙන්නෙත් මොලේ නිසා. ඒතකොට ආදරය හිතෙන්නේ හදවතින් කියලානේ කියන්නේ. ඔව් දැන් ඒකට හේතුව ඉතිහාසයේ පුරාම ගත්තාම හදවත කියන එක මිනිස්සුන්ට ටිකක් දැනෙන දෙයක් නේ. මොලේ කියන එක ඉතින් දැන් මේ 2025 මෙච්චර AI තාක්ෂණය අරහිමේ තියෙන කාලෙත් මම ඔබට කියනවා නම් මිනිස් මොලේ ගැන ස්නායු පිළිබඳව ඉගෙන ගත්ත අයටමත් ඒ මොලේ සෞඛ්‍ය කියන එක ගැන ලොකු හැඟීමක් නැහැ කිව්වහම ඒකයි මම අර කරණීයමෙත් සූත්‍රයෙන් මෙතෙන්ට ගලප ගන්න පටන් ගත්තේ. අවුරුදු 2500කට 2600කට ඉස්සෙල්ලා ඔච්චර හොඳට කියලා දීපු එකකුත් අපිට අද වෙනකනුත් මෙච්චර බණ ඇහෙද්දී ඒක අපිට පිළිපැද ගන්න බැරි වෙලා තියෙනවා නම් මෙච්චර සංකීර්ණ ඉන්ද්‍රියක් ගැන අපිට අමතක වෙන එක ගැන සහ ඒ වෙනුවට හදවතට කවි ලියන එක කවි කියන එක ගැන අපි පුදුම වෙ යුතු නැහැ. එතකොට ඒක තමයි මොලේ තියෙන මේ සංකීර්ණකම. සංකීර්ණ වුණාට මේ තරම් අරුම පුදුම ඉන්ද්‍රියකුත් ඇත්තටම ඇත්තේත් නෑ ඇත්තටම. ඒ කියන්නේ දැන් මම දැකලා තියෙනවා හොඳටම
මොලේ අසනීප වෙච්ච ලෙඩ්ඩු මම බලනවා. තදට ඩිමෙන්ෂියා තියෙන. ඒ වුණාට ඒ ලෙඩ්ඩුන්ගෙත් මට පේනවා ඒ ඉතුරු වෙලා තියෙන ස්නායු කොටස් වලින් පොඩි නිකන් ග්ලිම්ස් එකක් වගේ හිටපු ගමන් හොඳට නිකන් මේ ලස්සනට පැහැදිලි වෙන නිරවුල් වෙන අවස්ථා තියෙන දැකලා තියෙනවා. ඒ වගේ ඒ නිසාම මේ ශාස්ත්‍රය ගැන මම විහිළුවට කියන කතාවක් තමයි මට සමහර මේවා ගැන පරිශන කර විතරක් ඉන්න තියෙනවා නම් කවුරු හරි මගේ වැටුප ගෙවනවා නම් වෙන විදිහට මම ඒකට වඩා කැමතියි. මොකද ඒ තරම් මේක හරි සුන්දරයි. දැන් ඔබ මගෙන් අහන්නේ මොලේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා. මේකත් ඇත්තටම වැදගත් ප්‍රශ්නයක්. දැන් සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයක් තියෙනවානේ 1980 ගණන් වල ගෙන ආපු සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩක් නැති එක විතරක් නෙවෙයි සම්පූර්ණ මානසික ශාරීරික සමාජමය සෞඛ්‍ය තමයි සෞඛ්‍ය කියලා කියන්නේ තමයි හැටියට තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය නැත්තම් හෙල්ත් කියන එක නිර්වචනය කරලා තියෙන ඕනෑම කෙනෙකුට Google කරලා World WHO document වල සම ගිහිල්ලා බලන්න පුළුවන් මේක. එයාටම බලන්න පුළුවන් brain health එහෙම නැත්නම් මොලේ සෞඛ්‍ය කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම එකක් 2022 වෙනකන් අපිට අහුවෙන්නේ නැහැ. 2022 තමයි පළවෙනි වතාවට ලෝක සෞඛ්‍ය සංවිධානය මොලේ සෞඛ්‍ය කියලා කියන්නේ අපි මම අර කියපු දේවල් අපිට ඇහෙන එක, ඇවිදින එක, හිතන එක, අපි මොකකට හරි ප්‍රතික්‍රියා කරන එක මේ හැම එකක්ම යහපත් විදිහට ලෙඩක් තිබුණත් නැතත් උපරිම මට්ටමින් ප්‍රදර්ශනය වෙන එක පාවිච්චි කරන එක හැටියට තමයි මොලේ සෞඛ්‍ය කියලා නිර්වචනය කරලා තියෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. දැන් ඕකටත් මේ දවස්වල තදට එහාට මෙහාට රණ්ඩු සරුවල් යනවා විද්‍යාත්මක විදියට ඇමරිකානු ස්නායු රෝග සංගමයට එක විදිහක නිර්වචනයක් ඕන වෙලා තියෙනවා. යුරෝපානු ස්නායු සංගම වලට වෙන විදිහේ එකක් උමනා වෙලා තියෙනවා. ස්නායු රෝග සංවිධාන සම්බන්ධ ෆෙඩරේෂන් එක කියන්නේ මම ඔය භාරකාරයෙක් හැටියට ඉන්න සංගමයේ ඒක රටවල් 126ක ජාතික ස්නායු රෝග සංගම් එකතු වෙලා හදලා තියෙන එකක්. ඒකේ හැටියට ඒකෙත් එක කෙනාට එක අදහස් තියෙනවා. නමුත් අපි දැනට පාවිච්චි කරන්නේ ඔය ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොලේ සෞඛ්‍ය කියන නිර්වචනය කියන එක. හැබැයි අර ආරෝග්‍ය පරමහලාභ කියන මේ ගාථා මේ පාලි මේක කියවනකොට කියනවනේ මේ නිරෝගීකම කියලා කියන්නේ උතුම්ම සැපතයි, සතුට කියලා කියන්නේ උතුම්ම ධනයයි යනාදී වශයෙන්. එහෙම කියනකොට මට හිතෙනවා අපි මොලේ සෞඛ්‍ය කියන එකට නිර්වචනයක් හොයාගන්න අපට 2022 වෙනකන් ඉන්න උනාට අපේ මුතුන් මිත්තන්ට මොලේ තියෙන වැදගත්කම ඒගොල්ලෝ මොන විදිහට ඒක නිර්වචනය කළත් යම් අවබෝධයක් තිබුණා කියලා මට හිතෙනවා. දැන් මම ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ සෞඛ්‍ය ගැන පිළිබඳ නිර්වචනය ගැන මේ දවස්වල කතුවැකියක් ලියාගෙන යනවා. තවත් මහාචාර්යවරුන් කීප දෙනෙක් එක මම ඒකෙදි උත්සාහ කරන්නේ අවුරුදු 40000ක් විතර පරණ මේ ඔස්ට්‍රේලියාවේ ආදිවාසීන්ගේ සෞඛ්‍ය පිළිබඳ තිබිච්ච හැඟීම් අපි මේ 2022 ගේන්ඩ යනගෙන ආපු මොලේ සෞඛ්‍ය කියන නිර්වචනයට කොච්චර ගැලපෙනවද කියන එක තමයි මම පෙන්වන්න උත්සාහ කරන්නේ. මම ඒකම දැකලා තියෙනවා මට පුරුදු බෞද්ධ ශිෂ්ටාචාරයේ තියෙන පරණ දේවල් වලිනුත්. සමස්ත සරලව ගත්තාම මොලේ සෞඛ්‍ය කියන එක එච්චර අපි සංකීර්ණ කළ ගත යුතු නැහැ. ඒ පිළිබඳ තියෙන නිර්වචනය පිළිබඳ එක විද්වත් සංගම් රණ්ඩු සරුවල් කරගනිද්දි විද්‍යාත්මක විදිහට අපට කරන්න තියෙන්නේ මොලේ කියන්නේ මොකක්ද කියන එක සරල වශයෙන් හොඳට ඉගෙනගෙන මේ සංකීර්ණ ඉන්ද්‍රිය ඒකේ සෞඛ්‍ය తত্ত্বය ඒක යහපත් විදිහට ඒ කියන්නේ අපට මොලේ රෝගයක් තිබුණත් නැතත් තියෙනවා නම් ඒ පිළිබඳව ඉගෙනගෙන ඒ පිළිබඳ ප්‍රතිකාර කරගෙන ඒ තිබුණත් අපි ජීවත් වෙන්න එපාය. ඒ කියන්නේ දැන් අපට අපි දෙන්නම් එක්කෙනෙකුට කවුරු හරි කිව්වොත් ඔබට මේ જાති ඩිමෙන්ෂියා රෝගයක් තියෙනවා කියලා කිව්වට අපි ජීවත් වෙනා තියෙන තාක්කල් අපි මේ මොලේ ඉතුරු කොටස් අපිට ඇදලා ගන්න පුළුවන් තරමට විතරයි අපිට මිනිස්සු හැටියට අපට වැදගත් විදිහට සහ අනිත් අයට වැදගත් විදිහට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මොකද මිනිස්සුන්ට පැතුම් මේ විදිහට දියුණු වෙන්න පුළුවන් වෙලා තියෙන අපි දියුණුව හැටියට පිළිගන්නවා නම් මේ ඇවිල්ලා තියෙන තැන ඒකට හේතුව මිනිස් මොලේනේ. නැත්තම් අපිට වැඩි හයිය හත්තිය තියෙන සත්තු වුණ තරම් ඉන්නවනේ. ඒ සත්තුන්ට කරන්න බැරි වැඩේ තමයි මෙහෙම එකතු වෙලා සාකච්ඡා කරන එකනේ. ඒ සත්තුන්ට මෙහෙම රටවල් 70කට එකපාර කතා කරන්න බෑනේ. හයිය හත්තිය තිබුණාට ඒගොල්ලන්ට ඒ පොඩි රැළේ කතා කරන්න විතරයි පුළුවන්. ඒකයි අපි අර මිනිස්සු උනාට සමහරු තාම ගෝත්‍රික විදිහට හිතන විදිහට හිටියට අපට පුළුවන් වෙන්න ඕනේ ඊට එහා ගියපු මේ සුන්දර අවයව ගැන හොඳ හැඟීමකුත් තියාගෙන මේක හැමදාම තියෙන එක්කුත් නෙවෙයි කියන එකත් හිතාගෙන ඒකෙන් අපිට නිහතමානීකම ඇති කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට අනිත් අර තරහ යන ඉරිසියා වෙන දේවල් පවා ටිකක් එහා මෙහා කරගෙන හොඳ ගමනක් අපිට යන්න පුළුවන් මොලේ රෝගයක් තිබුණත් නැතත්.
ඒ නිසා මං හිතන්නේ මොලේ සෞඛ්‍ය පිළිගැන ගැන කතා කරනකොට අපි වැඩිපුර ඉගෙන ගන්න ඕන අපි මේ හැම දෙයක්ම කරන්නේ මිනිස්සු හැටියට මොලේ නිසා. මොලේ මිනිස් මොලයක් නැත්තම් මොලේ සෞඛ්‍ය මොන තත්ත්වයෙන් තිබුණත් ඒ තියෙන සෞඛ්‍ය මට්ටමේ හැටියට අපි ඒකෙන් හරියට ප්‍රයෝජන ගන්න නැත්තම් ඒකට ආදරෙන් ඉඳගෙන ඒකට හොඳට ව්‍යායාම කරගෙන ඒක පරිස්සම් කරගෙන අපි කන බොන දේවල් වලින් හැසිරෙන විදියෙන් සහ අපි සමාජ සම්බන්ධතා හදාගන්න විදිහෙන් මනුෂ්‍ය සංහතියට පැවැත්මක් ඇත්තේ නැහැ. මම ඔබට කියනවා අර වාර්තා හැටියට 43%ක් මේ වෙනකොට මොලේ රෝග වලින් පීඩා විඳිනවා කියලා. ඒක ඇත්ත. ඊට අමතරව ඒ 43න් බහුතරයක් එහෙම එකක් තියෙනවද නැද්ද කියලා දන්නෙත් නැතුව ඇති සමහර විට. ඒකත් ඇත්ත. ඊට අමතරව මේ පිළිබඳව වෙදහෙදකම් කරන්න ඕන අයගෙනුත් බහුතරයකට මොලේ සෞඛ්‍ය ගැන හරි අවධානයක් නැහැ කියලාත් මම කියනවා. ඒකත් ඇත්ත. ඒක හරියට නිකන් අර වැටත් නියරත් ගෝයන් කනවා වගේ. එතකොට අපිට ලොකු ඕනෑකමක් සහ පැවැත්ම පිළිබඳ දෙයක් වෙලා තියෙනවා මේ ගැන තදබල කතිකාවතක් අර පිරමිඩේ බිම ඉඳලා උඩට අරන් එන්න. ඒකයි මේ ලෝක මොළ දිනය ගේන්න මං 2011 2012 මං ඒ කාලේ පොඩි දැන් මේ ලොකුයි කියනවා නෙවෙයි ඒ කාලේ මම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා අවුරුදු 2-3ක් විතර වගේ ඇතුළත කාලේ මගේ තැන මං හොයාගන්න උත්සාහ කරනකොට උනත් මට ඒක දැනුණා ඒ වෙලාවේ මේ රෝග මෙච්චර පැතිරීගෙන යනකොට අපි කොහොමද මේක සමාජය අතරට ගෙනියන්නේ නැතුව මේකත් එක්ක යුද්ධ කරන්නේ අපිට තනියෙන් ඒ කියන්නේ අපි හැමෝටම තියෙන දවසට පැය 24යිනේ අපි අනිත් වැඩත් කරන්න එපා අපේ පවුල් පන්සල් තියෙනවා අපේ යාළු මිත්‍රයෝ ඉන්නවා අපි විනෝදයට කරන්න කැමති දේවල් තියෙනවා එතකොට අපෙන් වෙන විය යුතු වගකීම් තියෙනවා ඒත් එක්කමනේ මේක කරන්නේ මේක විතරක් අපිට කරන්න බෑනේ ඒ නිසා මට ඒක පෙනිච්ච නිසා තමයි මම මේ සංගම් වලට යෝජනා කරගෙන මෙහෙම අපි අනිත් අයත් එකතු කරගෙන ලෝක මොළ දිනේ කියලා එකක් ගෙනල්ලා ජූලි මාස 22 වෙනිදා ඒක තියෙන 1957 තමයි මම ඉපදෙන්න ගොඩක් කාලයකට කලින් මේ ස්නායු රෝග සංවිධානය ඇති වෙන්නේ. ඒ සංවිධානයේ උපන් දිනේ මේකට හරියට අරගෙන අපි මම කියන්නේ සතුටුයි ඊටාම නිහතමානී විදිහට දැන් අපි මේ විදිහේ වාර්ෂික ලෝක මුල දින සැමරුම් 12ක් කරලා තියෙනවා. මේ 12 අපි දැනට මේ අවුරුද්දේ ගණන් කරලා බලපු හැටියට අපිට පුළුවන් වෙලා තියෙනවා බිලියනයකට වැඩිය මිනිස්සුන්ගේ ජංගම දුරකථන වලට ඇතුල් වෙලා ඒගොල්ලන්ගේ මුහුණු පොත් එතකොට X LinkedIn ඒ වගේ අනිත් ඔය සමාජ මාධ්‍ය වලට ඇතුල් වෙලා මිනිස් මොලේ ගැන අපි තෝරාගත් පණිවිඩය අවුරුදු පතා ගෙනියන්න ඒ නිසා මට හරි සතුටුයි අපි ආපු ගමන ගැන ඒ වුණාට මේ කියපු අර කනගාටුදායක පුවත් එක්ක ඔබට පේනවා තව කොච්චර දුරක් යන්න තියෙනවද කියලා. තව එකමට ප්‍රශ්නයකට ඔබ උත්තර දෙන්න බැරි වුණා කොහොමද මේ මොලේ රෝග හඳුනාගන්නේ කියන එක. අපි දන්නවා සුලභ මොලේ රෝග මිනිස්සුන්ට මතකයි. අංශ භාග රෝගය කියව මිනිස්සු දන්නවා සිරුරේ පැත්තක් පණ නැති වෙන එක කතා කරන්න බැරුව යන එක ඩිමෙන්ෂියා රෝගය කියන එක මිනිස්සුන්ට දන්නවා. අපි හැමෝගෙම පවුල්වල බොහෝ දුරට මේ වෙනකොට කවුරු හරි ස්නායු රෝගයෙන් පීඩා විඳින කෙනෙක් ඉන්නවා. ඒ ඉන්න පවුල් දන්නවා ඒ නිසා ඇතිවෙන හැලහැප්පීම් කොච්චරද කියලා. එතකොට පාකින්සන් රෝගය වගේ රෝගත් අඳුරගන්න ලේසි වේවුලන එක එතකොට මූණේ හැඩහුරුකම වෙනස් වෙන එක නිකන් එක්ස්ප්‍රෙෂන් එකක් නැති ගතියට වගේ ඇවිල්ලා ගිහිල්ලා එතකොට ස්නායු රෝග දියවැඩියා රෝග වගේ ඇතිවෙන ඒවා නිසා ඇතිවෙන රෝගත් අඳුරගන්න ලේසි අතපය හිරි වැටිලා යන ආදී වශයෙන් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් වගේ රෝගයක් වුණත් අඳුරගන්න ලේසි මොකද ඒ මොලේ අදාළ කොටසේ ක්‍රියාකාරීත්වය නැති වෙනකොට ඒකට අදාළ ශාරීරික ක්‍රියාකාරීත්වය නැති වෙනවා. උදාහරණයක් හැටියට ඔබයි මායි මෙහෙම හොඳට කතා කරන්නේ අපේ කතාව හා සම්බන්ධ අපි ඒවට කියන කනෙක්ටෝම් කියලා. ඒ කියන්නේ මේ පොකුරක් ස්නායු තැන් කීපයක තියෙන මේ පොකුර හොඳට පුරුදු වෙලා තියෙනවා පරිණාමයත් එක්ක ඇවිල්ලා පොඩි කාලේ ඉඳලා අපිට තිබිච්ච ඥාන සහ පාරිසරික දේවල් සහ අපි ඉගෙනගත්ත දේවල් අපි ආශ්‍රය කරපු තැන් කියවපු පොත් අහපු සින්දු ඒ සේරමත් එක්ක එකතු වෙලා තමයි මේ කනෙක්ටෝම් හොඳට හැදෙන්නේ. කනෙක්ටෝම් කර මේක නිකන් තියෙන කළුගල් ගෙඩියක් වගේ එකක් නෙවෙයි නිරන්තරයෙන්ම වෙනස් වෙන ජීව විද්‍යාත්මක විදුලි කම්බි ගැන මම මේ කියන්නේ. එතකොට ඒ කොටස අඩපණ වුණොත් එහෙම අපි දෙන්නට කතා කරන්න බැරි වෙනවා. එක්කෝ කෙනෙකුට කතා කරන්න පුළුවන් හැබැයි තේරුම් ගන්න බෑ. එහෙම නැත්නම් තේරුම් ගන්න පුළුවන් කතා කරන්න බෑ. එහෙම නැත්නම් ඇහෙන්නේ නැහැ. ඒ වගේ ඒ කොටස එහෙම දේවල් අපිට අඳුර ගන්න පුළුවන්. හැබැයි අඳුර ගන්න බැරි රෝගක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට හිසරදේ ගත්තොත් එහෙම ඉරුවාරදේ වගේ රෝගයක් ගත්තාම සහ මානසික ආතතියෙන් සෑදෙන දරුණු හිසරදේ ගත්තාම මේ වගේ රෝග වලින් පීඩා විඳින අය බිලියන 3ක් විතර ඉන්නවා. මේකෙන් 95ක් විතර Tamante ඒ රෝගය තියෙනවද කියලා දන්නෙත් නැහැ. මට මේ මෙච්චර කියන්නේ මෙල්බර්න් නුවර කියලා කියන්නේ ඔබත් මාත් දෙන්නම දන්නවා ලෝකයේ ඊටාත්ම දියුණු විශේෂඥ වෛද්‍යවරුන් ඕනෑම ක්ෂේත්‍රයක 200-300ක් ඉන්න ලෝකයේ අග්‍රගණ්‍ය හැටියට සම්මත
රෝහල් පද්ධති 14ක් විතර තියෙන නිකන් මුදුන් මෙල්පත් මුදුන් මල් කඩ වගේ තියෙන තැනක්නේ. මේ නගරේත් මට සතිපතාම රෝගීන් දෙන්නේ 3 දෙනෙක් හම්බ වෙනවා අවුරුදු 20ක් 25ක් විතර මේ රෝග වලින් පීඩා විඳපු කවදක්වත් ඒ ගැන වෛද්‍යවරයෙකුට කතා කරත් නැතත් ඒ රෝගේ හඳුනා නොගත්ත ඒ රෝගේ උත්සන්න වෙන විදිහට දිනපතාම බෙහෙත් පෙති බොන රෝගීන් මට හම්බ වෙනවා මෙල්බර්න් නගරේදී. මම වැඩ කරන්නේ මෙල්බර්න් නගරේ මේ ටවුන් එකේ තියෙන නගරේ තියෙන රෝහලකනේ. ඒක මේ දුෂ්කර පළාතක තියෙන රෝහලක් කියන්න බෑනේ. ඒ රෝහලේදී මට මෙහෙම අය හම්බ වෙනවා කියලා කියන්නේ කොච්චර අපි අඳුනගත්තේ නැති රෝගීන් මේ රටේ ඉන්න ඕනද? එතකොට අනිත් රටවල් ගැන කවර කතාවද? ඇතර මහාචාර්යතුමා මේ පිළිබඳව අපි දවසක් අරගෙන ඉතාමත්ම දීර්ඝව කතා කරන්න ඕන මාතෘකාවක්. නමුත් අද අපිට කාල සීමාවේ ඉතාමත්ම ප්‍රශ්නයක් තියෙන නිසා නමුත් මේ කතා කරන්න ඕන දෙයක්. මොකද හැමෝටම තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. සමහරට මටත් තියෙන්න පුළුවන්. ඔබටත් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ අහන අසන්න හැමෝටම වගේ තියෙන්න පුළුවන්. මුළු ලෝකෙම 140 ගාණක් තියෙනවා කියලා කියන්නේ කොහොමත් අපි අවට ඉන්න අයට තියෙනවාමයි. මේ සම්බන්ධයෙන් සිදු කරන පාගමනක් තිබෙනවා මේ ඉරිදා. ඒ පිළිබඳව තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඔව්. බොහොම ස්තුතියි පැතුම් මේකට මේ ආරාධනා කරාට සහ ඉඩක් ලැබලා දුන්නට හදිස්සිය වුණත් මේක අපි පටන් ගත්තේ 2019 මොළයේ සෞඛ්‍ය පිළිබඳව මහ ජනතාවගේ අවබෝධය ඇති කිරීම සඳහා සහ ඉරු ආරාධය නැත්නම් මයිග්‍රේන් ඇතුළු හිසරද රෝගයෙන් තමයි ඕස්ට්‍රේලියාවේ අංක 1 දුබලතාවය ඇති කරන රෝගයක ඕස්ට්‍රේලියාවේ ආර්ථිකයට එකකින් වෙන හානිය 2018 ගණන් හදලා බලපු හැටියට ඩොලර් බිලියන 40ක් අවුරුද්දකට. ඒ නිසා ඒ පිළිබඳව අවධානය අවබෝධය වැඩි කරන්න ඉතාම සාමකාමී විදිහට අපි මෙල්බර්න් නුවර මේ ගමන යනවා අවුරුදු පතා. මේකට අපිට ගොඩක් උදව් කරන්නේ අපේ ශ්‍රී ලාංකික ප්‍රජාව. මම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් මෙල්බර්න් නුවර කිට්ටුව ඉන්න සහ මෙල්බර්න් නුවර ඉන්න අපේ හිතවතුන්ට හිතවතියන්ට ආරාධනා කරනවා නොවැම්බර් 2 වෙනිදා උදේ පාන්දර 9:00ට ට්‍රෙෂරි ගාඩන්ස් එක ඉස්සරහට එන්න අපිත් එක්ක සාමකාමී විදිහට ෆ්ලින්ඩර් ස්ට්‍රීට් ස්ටේෂන් එක ළඟට ඇවිදගෙන ගිහිල්ලා ආපහු අපි ෆෙඩරේෂන් මේ ට්‍රෙෂරි ගාඩන් එක ළඟට ඇවිල්ලා අපිත් එක්ක ඇවිදින්න පුළුවන්. අපි කතා කරමු මොළයේ සෞඛ්‍ය ගැනත් ඉරු ආරාධය ගැනත් ඒ යනින් එනින් ගමන් කැමති අයට සින්දු කියන්නත් පුළුවන්. කැමති අයට ඕනනම් නටන්නත් පුළුවන් අනිත් අයට හිරිහැරයක් නොවන විදිහට. මම බලාපොරොත්තු වෙනවා අපේ අසන්නන් මෙල්බර්න් නුවර ඉන්න අය 100 ගණනින් එදාට එකතු වෙලා අපිට උදව් කරයි කියලා. මෙහෙම කරන එකේ වැදගත්කමක් තියෙනවා. එතකොට තමයි අපිට සමාජයේ මේ පිළිබඳව කතිකාවක් ඇති කරලා මේ රෝගවලින් බහුතරයක් රෝග අපිට නිවාරණය කරන්න පුළුවන්. ඒවා බහුතරයක් රෝගවලට අත්ගව ප්‍රතිකාර තියෙනවා. ඒ පිළිබඳව ඒකට හොඳ ගැම්මක් අපි අරන් දීලා තියෙනවා ඕස්ට්‍රේලියාවට සහ ලෝකෙට 2019 ඉඳලා. ඒක අපි තවදුරටත් දිරිමත් කරන්න ආරාධනා කරනවා එන්න කියලා. ඔබටත් මම ආරාධනා කරනවා. අනිත් අපේ හිතවතුන්ටත් ආරාධනා කරනවා. අපි එකතු වෙලා මේ වැඩේ කොහොම හරි ගොඩ දාගමු. මහාචාර්යතුමා මේට සම්බන්ධ වෙන්න කැමති අය කොහොමද ඔබත් එක්ක එකතු වෙන්නේ? අපි කිසිම අය කිරීමක් හෝ මුදලක් මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබට පුළුවන් නිකම්ම එදාට එන්න. කොළ පැහැති ඇඳුමකින් ඇඳගෙන එනවා නම් වඩා කැමති. එහෙම ඇඳුමේ අවශ්‍ය මේ තමන්ට දරා ගන්න පුළුවන් ඇඳුමක් ඇඳගෙන ආවට කමක් නැහැ. එහෙම කොළ පාටම කියලා එකක් නැහැ. සම්මතයක් හැට අපි හිතනවා කොළ පාට මොළයේ සෞඛ්‍යයට හිත කරයි කියලා. ඊට අමතරව ඔබට මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් අපේ වෙබ් අඩවියක් තියෙනවා. ඒක www.steps4migraine.com කියලා. එහෙම නැත්නම් migraine පදනම www.migrainefoundation.org.au කියන එකේ මුහුණු පොතේ පිටුවකුත් තියෙනවා. ඒ වගේම ඔබට මේකට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඔබේ මේ expression of interest එක දක්වලා ඔබේ උනන්දුව මේ පිළිබඳව කියලා. එහෙම නැත්නම් ඔබට එදාට අපිත් එක්ක ඇවිල්ලා එකතු වෙන්න පුළුවන්. එහෙම ලියාපදිංචි වීම අත්‍යවශ්‍යම නැහැ. හොඳයි, බොහොම ස්තුතියි. තාමත්ම කෙටි ආරාධනාවක්, ඒ වගේම කෙටි පිළිසඳරක්. නමුත් අර මම මතක් කළා වගේ මේ පිළිබඳව අපි දවසක මුළු වැඩසටහනක්ම කරමු. මෙල්බර්න් වෙස්ටර්න් මහා රෝහලේ ස්නායු රෝග ඒ වගේම අංශභාග රෝග ඒකකයේ අධ්‍යක්ෂකතුමා ප්‍රධානියා, ඒ වගේමයි ලෝක ස්නායු ආයතනය රෝග සංවිධානය ස්නායු රෝග සංවිධානයේ ට්‍රස්ටි කෙනෙක් ඒකේ ඉන්න එකම සහ ප්‍රථම ශ්‍රී ලාංකිකයා. අපිට හරිම ආඩම්බරයක්. ඔබතුමාට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මේ සන්ධ්‍යාවේ ඇවිල්ලා අපිත් එක්ක එකතු වෙලා අපේ ආදරණීය අසන්නන් මේ පිළිබඳව දැනුවත් කළාට. බොහොම ස්තුතියි අපිට මේ පිළිබඳව කතා කරලා ඉඩකඩ ලබා දුන්නට. පැතුම් සුබ රාත්‍රියක් හැමෝටම. සුබ දවසක් අනිත් අයටත් ලෝක කොහේ හිටියත්.